ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද සුපිරියට විශ්ලේෂක ගහන්න කියලා VR වල GS වල ඕන කරගෙන. ඉතින් ඒක ලේසියක් කරන් දෙන්න සමහර අය විශ්ලේෂක ගහන්න ගිහම ස්කොප් කරලා ගහනවා. ඉතින් ස්කොප් කරලා කියන්නේ සාමාන්‍යයෙන් අලුතෙන් පටන් ගන්නට තමයි කොටම්ම වීඩියෝ එක කරන්නේ. ඒ කියන්නේ ස්කොප් කරලා ඒ කියන්නේ ස්කොප් එක තියාගෙන අර වය බඩ නොගන්නදී පිටිපස්සේ මොකක් හරි ගහනවා නැත්නම් අපිට ගහලා ඉවරක් එන්නේ. ඒ හින්දා එහෙම නොවෙන්න බිග්ටූකේ වගේ ලස්සනට ගහන්න පුළුවන් විදිහට අද ගිල්ලෙන් යනවා. බිග්ටූකේ පීස් තමයි ගහන්නේ. ඒකට මොබයිල් වල ගොඩක් ඔය ඉන්දියාව ගහන ප්ලේ ස්ටයිල් වල මාර්ගේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඒගොල්ලෝ ගහනවා. ඉතින් මම අද ගොඩක් අර ගේම් එක බිග්නර්ස් කට තමයි මේ කියලා දෙන්නේ. අපි බලමු මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. මම ඉස්සරහම සෙටින් ටික හදාගන්න හැටි කියන්න. අපි එතන සෙටින් එකට ක්ලික් කරලා ඉස්සෙල්ලාම අපි මෙන්න මේක මෙන්න left fire button කියන එක ඒක දාගන්න. ඒකත් හොඳයි. always ඊට පස්සේ මේ hold fire button කියන එක ඒකත් උන් දාගන්න. අවශ්‍යම ඒ දෙක නැතත් කමන්නේ අවශ්‍යම දේ තමයි මේක. මෙන්න මේ quick weapon switch button මෙන්න මේක. ඒක අනිවාර්යෙන්ම දාගන්න ඕනේ. මේක ඔන් කරගන්න ඕනේ මම අයි කියන්නම් පස්සේ. දැන් අපි ඊට පස්සේ මේ කස්ටම් කම්පියුටර් හරි. දැන් ඒ quick weapon switch එක තමයි මේ තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කැමති කලක් දාගෙන ඒක දාගන්න මංගු එක දාගන්න හේතුව තමයි අපිට ස්නයිපරේ ෂණික මාරු කර ගහන්න පුළුවන්. ඒ කියන්නේ ස්කෝප් නොකර ෆයර් බටන් එකම සූම් නොකර ඒ කියන්නේ මාරු කර ස්නයිපර් දෙකක් කරන් ටූ ෂොට් ගහ යන්න පුළුවන් දෙකක් කොන්න ගම එනිමියක් නෝ. ඒක ලේසි අපිට. ඊට පස්සේ අපි ෆයර් බටන් එක ඒක නම් ලොකුට ඕනේ සාමාන්‍යයෙන් 30 50 වගේ තියාගන්න. මේක නම් සාමාන්‍යයෙන් මම ගන්න. හරිද? ඊට පස්සේ මම ස්කින් අයින් කළා දෙන ඉස්සර වරේද අපි if they think I'm a monster බලමු. හරි ඉතින් ඉතින් අපි ස්නයිපර් දෙයක් ගමු. නෝමලේට හරි. දැන් අපි ඉස්සර ගහන්න ගියොත් එහෙම මෙහෙම ස්කොප් කරලා මෙහෙම يعني සමහර කෙනෙක් පටන් ගන්නයි මං කියන්නේ. ගොඩක් ගේම් එක දෙල්ලන් කාලයක් තිස්සේ ගහලා නම් දන්න නෝමල් යන්නේ මේක මං අද කියලා දුන්නට මං මේ අලුතෙන් පටන් ගන්න හැටි කියන්නේ. මෙහෙමනේ ගහන්න ඒ ගොඩක් වෙලාට කියන්නේ සමහරවිට මේක ඔබාගෙන ඉන්නවා මේක තදින් ඔබාගෙන ඉන්නවා. ඒ කියන්නේ ෆයර් බටන් එක එහෙමත් වදිනවා. මේ ස්කින් එක දැන් ගහන්නේ කොහොමද දන්නවද? ඔය කියන්නේ රෂ් කරකට ගහන්නේ. රෂ් කර ගහන්න බලා යදින්න පුළුවන්. මෙන්න මේ ෆයර් බටන් එක ක්වික් වෙපන් ස්විච් එක තියෙන. මෙන්න මේක. ඒක අපි යූස් කරන්න ඕන. මෙහෙම. කියන්නේ අපි ඒ කියන්නේ මේ ගන් දෙක මෙහෙම මාරු කරන්න ඉස්සලා. මෙතනින් උඩින් ඔබලා මාරු කරන්න. ඊට පස්සේ අපි ක්වික් වෙපන් ස්විච් එක තියෙන්නේ. ඊට පස්සේ එතනින් අපිට මේ වැඩේ කරගන්න පුළුවන් ලේසි. මේ උඩින් මාරු කරනවා. මේ ගන් දෙක අපි මෙතන මේ මම පෙන්නන්න. ගන් දෙක මේ උඩ ඔබලා මාරු කරගන්නේ. මෙහෙම ඔබ ගන් දෙක ඒ ගන් දෙක අපිට මෙතනින් මෙන්න මෙතනින් අපිට ඒක මාරු කරගන්න පුළුවන්. මෙන්නන්නම. හරි මෙහෙම එතකොට දැන් අපි මෙහෙම මම මේක ඔබනවා පේන ඇති. එතකොට අපිට කෙලින්ම කරන් තියන්නේ මෙන්න මේ ඉස්සර නම් මෙහෙම ඩොට් එකක් තිබ්බේ නෑ මෙන්න මේ වගේ. දැන් තියෙනවා මේ වගේ. මෙන්න මෙතන ඩොට් එකක් තියෙනවා. ඉස්සර නම් තිබ්බේ නෑ. ඉතින් ගහන්න තියෙන්නේ මෙහෙම මාරු කර ඒ කියන්නේ මෙහෙම මේ ෆයර් බටන් එක තියෙන්නේ. ඒක ඔබලා ෂණිකාරක ඔබන්න මෙහෙම. එනිමියා දැක්ක ගමන් අපි නිකන් වෙඩි තියනවා වගේ අපිම ගිහිල්ලා කියන්නේ. මෙහෙම කියන්නේ මේක මාරු කර ගහන්න ඕනේ. ක්වික් වෙපන් ස්විච් එක මාරු කරලා ලස්සනට ගහන්න ඕනේ.
ෆයර් බටන් එක එවුවා. අපි මෙහෙම ඊට පස්සේ මේක මාරු කරා. මෙහෙම තමයි කරේ. කියන්නේ මේක ඉස්සෙල්ලාම එකට එවුවා. ඊට පස්සේ කුයික් වෙපන් ස්විච් එක දෙකට එවුවා. එහෙම මේක රීලෝඩ් එකකින් يعني ඉස්සෙල්ලාම මේක එකට ඔබන්න ඕන මේක දෙකට ඔබන්න ඕන එහෙම ඉන්නේ රීලෝඩ් කරමු අර ගේම් ප්ලේ එක පෙන්නන්න මේ මම ඔබාගෙන ඉන්නේ එකයි ඊට මේක එකට එවුවා මේක දෙකට එවුවා ඉස්සෙල්ලා මේක තමයි ඔබන්න ඕන ඊට පස්සේ මේක ඔබන්න ඕන එක ෂොට් එකක් ගහලා ඒක ඔබන්න ඕන මේක ඔබලා මේක ඔබන්න ඉන්න මම මෙන්න ඔන්න මම මේක එවුවා ඊට පස්සේ මේක ඔබන්න මේක දැම්මම ඊට පස්සේ මේක එන්නේ මේ වම් පැත්තේ කුයික් වෙපන් ස්විච් එක ගන්න එක ඔබන්න එන්නේ ෆයර් බටන් එක ඔබලා කුයික් වෙපන් ස්විච් එක ඔබන්න ඕනේ सिस्टम देखा तीन तो रीलोड करना ये बघायला स्टॉप काढ टाकतो ना हे सी चापटे का त्याला पोटा पुढे ट्रेनिंग घ्यायला ये से गार्ड मार ठीक है අපි ෆයර් බටන් එකෙන් ෆයර් බටන් එක ඔබාගෙන ඉඳලා ඔලුවට ගිහිල්ලා ඒකෙන් එහෙම ගහන්නත් පුළුවන් හෙඩ් එක. ලොකු දෙයක් නැහැ. ඉස්සෙල්ලාම අපිට ගන්න ෆයර් බටන් එක ඔබලා කියන නෝමල් සාමාන්‍ය ඇඟට ගහන්න පුරුදු වෙලා ඔලුවට ගහන්න. ඒ කියන්නේ 150ක් දෙනවා 300 සාමාන්‍ය 150 වගේ දාගෙන. මෙතන ඔබලා ඔන්න මම ෆයර් බටන් එක ඔබනවා. ඊට පස්සේ වම් පැත්තට තියෙන ක්වික් වෙපන් ස්විච් එක ඔබන්න ඕනේ. මේ ගන් එකක් වගේ තියෙන. මම මේ ගොඩක් පරණයි දන්න ඉතින් අලුත් ඇඩි කියන්නේ මෙන්න මේක අපි ඔන් කරගත්ත එක. ඉතින් උඩ ගෙනියන් ගන්න මම අලුතෙන්ම පටන් ගත්තා කියන්නේ. ආ ගේම් එක අලුතෙන්ම දාගත්තා නේ. මේක එබුවා ක්වික් වෙපන් ස්විච් එක එබුවා. ඔබ ගේම් ප්ලේ කරනවා. छोटा वॉल है पे गाना बोल के इसी गाना बोले कि फायर बटन को बोला शादी के उनके पास उनकी को कर दो ये यार बैठ के फायर बटन में गिरी है Triple kill. छोटी कार है फायर बटन से को बोला क्विक वेपन स्विच को बोला एक है ना भी है बस इसमें फायर बटन से गिरियन नो ने इनिमे इंद बैठता है इनिमे इंद बैठता तो मैं गिरियन के इनिमे वो लेता है वो यार अभी सामने का ये मैं शिफ्ट सामने का अगर ये फायर बटन में गिरियन बैठता है इन्होंने तो ये वो करला शो इसने क्विक वेपन स्विच को ना तो कोई गिरे है ना मैं काल बुलवान का बटन का निकल गई ये बटन ये बटन Double kill. फायर बटन को होल्ड करला वो बाहर निकला इनका के पैसे निकल इनका तो कुछ पैसे
පැත්තකලා ඉන්නට හෝල් කල් ඇරන්න යන්න ඉතින් අද එච්චරයි ගන්න හරිමම්ම යන්න පස්සේ අම්ම උබ්බයි